අයිබෝන් ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් නම් විශේෂයෙන් මම හිතනවා මේ වීඩියෝ එක බලන්න අවශ්‍යයි කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවද ටෝල් පපි සින්ඩ්‍රෝම් කියලා ලෙඩක් ගැන ඔස්ට්‍රේලියාවේ තියෙන? අහලා නැත්නම් මම කියනවා නම් මේ වීඩියෝ එක බලන්න කියලා. අපි කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවේ මේන් ස්ට්‍රීම් සංස්කෘතියේ තියෙන නමුත් බොහෝ දෙනෙක් මෙහි ජීවත් වෙන අත්විඳින හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැති සමාජ සංස්කෘතික තත්ත්වයක් ගැන. මේක හරිම සියුම් තත්ත්වයක්. ඉතින් ඒකින්ද ගොඩක් දෙනෙකුට මේකට මුණ දුන්නට මේක තේරෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේ වීඩියෝ එක අද කරන්නේ ගොඩක් විශේෂ තැනක ඉඳලා. ඔයගොල්ලන්ට පේනවද මෙතන මේ පිටිපස්සේ ශ්‍රී ලංකා කියලා ගහලා තියෙනවා. මම මේ ඉන්නේ ෆ්ලින්ඩර් ස්ට්‍රීට් රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා ක්‍රවුන් කැසිනෝ එක පැත්තට යන්න තියෙනවා පාලමක්. මෙන්න මේ පාලමේ මෙල්බර්න් වලට මයිග්‍රන්ට්ස්ලා ආපු හැම රටක් ගැනම මේ හැම වීදුරු පැනල් එකකම විස්තර තියෙනවා. ඔයගොල්ලෝ මෙල්බර්න් ඉන්නවනම් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ කවදාද මෙල්බර්න්ට ආවොත් බලන්න. ඉතින් මේකේ ගහලා තියෙනවා මිනිස්සු කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා කොලම්බෝ, ජැෆ්නා, කැන්ඩි, බැටික්ලෝ, මවුන්ට් ලැවිනියා, ගෝල්, මාතර, ඉගම්බෝ, ට්‍රින්කොමාලි, මොරටුව. ඉස්සලම ඇවිල්ලා තියෙන 1780 ඉඳලා ඒ කියන්නේ ශ්‍රමිකයන් ඒ කියන්නේ ලේබරර්ස්ලා විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ 1950ත් 1970ත් අතර කොලම්බෝ ප්ලෑන් එකේ ස්ටුඩන්ට්ස්ලා විදියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 1970ත් 2000ත් අතර විශාල පිරිසක් රිෆියුජීස්ලා විදියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 1980 ඉඳන් අද වෙනකං ප්‍රොෆෙෂනල්ස් ඇන්ඩ් ස්කිල් වර්කර් කියන කැටගරියේ මිනිස්සු තමයි වික්ටෝරියාවට ඇවිල්ලා තියෙන්නේ. ටෝල් පපි සින්ඩ්‍රෝම් එක මම සරලව මෙහෙම විස්තර කරන්න. හිතන්න ඔයා ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක නැත්තම් පවුලේ කට්ටියත් එක්ක එක මට්ටමක ජීවත් වෙන. ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපන මට්ටම, ඔයාගේ වැඩ කරන තැන, ඒ ඔක්කොම ඔයගොල්ලෝ ඔයා එක ලෙවල් එකේ ජීවත් වෙනවා කියලා. හදිස්සියෙම එහෙම නැත්නම් ඔයා මහන්සිලා කොහොම හරි වැඩ කළා ඔයාට හම්බ වෙනවා ප්‍රොමෝෂන් එක. එහෙම නැත්නම් ඔයාගේ ආදායම ඉහළ යනවා. එහෙම නැත්නම් ඔයාට අනිත් අයට වඩා ලොකු අධ්‍යාපන සුසුකමල් හම්බ වෙනවා. සාමාන්‍ය මිනිස්සු විදියට මොකද වෙන්නේ එහෙම වුණාම? එහෙනම් අපි සාමාන්‍ය මිනිස්සුන්ට අපේ ඊගෝ එක වැඩි වෙනවා. එතකොට දැනුවත් හෝ නොදැනුවත්වම මේ ඊගෝ එක ලොකු වුණාම අපි සාමාන්‍ය භාෂාවෙන් කියන අර ඔළුව ඉදිනවා කියලා. අන්න එහෙම ඔළුව ඉදීමක් මිනිස්සුෙකුට වෙන්න පුළුවන්. අපි මිනිස්සු ඉඳලා. හැබැයි එහෙම වුණාම ඒක සමාජයේ වත් එක්ක අර එකට හිටපු අනිත් අයට ඒක දැනුණාම මේ මනුස්සයාගේ ටිකක් ඔළුව ඉදිමිලා මේ කතා කරන විදිය, කරන වැඩ ඔක්කොම පිළිවෙල වෙනදට වඩා වෙනස් කියලා. ඊගොල්ලන්ගෙන් ඔයාට හම්බ වෙනවා ලොකු ප්‍රෙෂර් එකක්. මොකද ඔයාගේ ඊගෝ එක අඩු වෙන්න ලොකු ප්‍රෙෂර් එකක් හම්බ වෙනවා. සමහරට ඒක සයිලන්ට් ප්‍රෙෂර් එකක් වෙන්න පුළුවන්, සමහරට ඕපන් ප්‍රෙෂර් එකක් වෙන්න පුළුවන්. අන්න ඔය සමාජයෙන් හම්බෙන ප්‍රෙෂර් එකට තමයි ටෝල් පපි සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. මට ඔයගොල්ලන්ට තව මෙහෙම උදාහරණයක් දෙන්න පුළුවන්. අපි වැඩ කරන ආයතනයක අපි තුමු ඔයා ආයතනයක ප්‍රධානියෙක් කියලා. එතකොට ඔයාගේ යටතේ ඉන්න සේවකයන්ට දැනුනොත් ඔයා ඒගොල්ලන්ගේ ප්‍රධානියා විදියට ඕනවට වඩා ඔයා ඒ ඔළුව ඉදිමිලා ඉන්නේ ඒ යාගේ තත්ත්වය හෝ බලය හින්දා කියලා. ඒ වාගේ වැඩ කරන ඒවාගේ යටතේ ඉන්න සේවකයන්ගෙන් ලොකු ප්‍රෙෂර් එකක් එන්න පුළුවන් මේ ටෝල් පපි සින්ඩ්‍රෝම් කියන තත්ත්වය යටතේ. ගොඩක් වෙලාවට එහෙම ප්‍රෙෂර් එකක් ආවම ඔයාට වැඩ කරගෙන යන්න බැරි වෙනවා ඒකලා. ඒක ඔයගොල්ලෝ කිය අපේ ලංකාවෙත් එහෙමනේ. ලංකාවෙත් ඉතින් කවුරුහරි මිනිස්සෙක් නැගිටිද්දි ඕකනේ වෙන්නේ කියලා. නෑ මෙතන කතන්දර ඊට වඩා පොඩ්ඩක් වෙනස්. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් වෙනස්. අපි බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. මේ තත්ත්වය ලංකාවෙත් එක්ක සංසන්දනය කරලා බැලුවාම සාමාන්‍ය ලංකාවේ මේ රියක්ෂන් එක පොඩ්ඩක් තියෙන්න පුළුවන්. යම් කිසි ප්‍රොමෝෂන් එකක් හම්බුනාම නැත්නම් බිස්නස් එකක් කරලා ඉහළ යද්දී ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. අපේ වැඩේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු මූණට හරි ගරු කරනවානේ. එතකොට මූණට හරි හොඳට කතා කරනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් ඕස්ට්‍රේලියාව වෙන්නේ යම් කිසි කෙනෙක් එහෙම වුණ ගම බොහෝම නිහතමානී වෙන්න ඒ කියන්නේ හම්බල් වෙලා අනිත් මිනිස්සු වගේ එක ගානට ජීවත් වෙන්න කියලා සමාජයෙන් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. සයිලන්ට් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒක ඒ ප්‍රෙෂර් එක හරිම දරුණුවට මේ රටවල් වල තියෙනවා.
සංක්‍රමණිකයෙක් විදියට සමාජයේ තියෙන මේ වගේ සංවේදී සුළුසුළු දේවල් තේරුම් ගන්න බැරි වුණොත් සමහරලාට මෙහි ජීවිතය අපිට තරමක් දුෂ්කර වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දන්නවද ඇයි මේකට මේ ටෝල් පපි සින්ඩ්‍රෝම් කියලා නම ලැබිලා තියෙන්නේ කියලා? ඔස්ට්‍රේලියාවේ සහ බටහිර රටවල මේ පොපි මල් පිපෙනවා. මම ඔයගොල්ලන්ට මේ පින්තූරයක් දාන්නම්. මේ පොපි මල් සාමාන්‍යයෙන් පිපෙන්නේ සමාන මට්ටමකින් තමයි. එකම උස්සකින් එකම සමාන මට්ටමින්. හැබැයි ඉඳලා හිටලා මලක් දෙකක් ඒ සාමාන්‍ය මට්ටමට වඩා උසින් පිපෙනවා. එහෙම පිපුණ ගමන් මේක සාමාන්‍යයෙන් කරන්නේ මිනිස්සු ඒ මල කපලා දාලා ඒ මල් ඔක්කොම එක ලෙවල් එකට මෙහෙම අස්සන්ට පේන්න අර මල කපලා දානවා. ඉතින් මෙන්න මේකෙන් තමයි මේ ටෝල් පපි සින්ඩ්‍රෝම් කියන වචනේ සමාජයට ආවේ. ඒක මේ මානසික ලෙඩක් එහෙම නෙමෙයි. මේක සමාජයේ තියෙන විශේෂ තත්ත්වයක්. මම ඔයගොල්ලන්ට කියන්න මම ඔස්ට්‍රේලියාවට ආපු මුල්ම කාලේ මේ මගේ අත්දැකීම. ඉතින් ඒ කියන්නේ මේක කියන්නේ මගේ බොස් කෙනෙක් එක්ක වෙච්ච කතන්දරයක්. සාමාන්‍යයෙන් මෙහි බොස්ලා විශේෂයෙන් හරිම පරිසම් වෙනවා මේ ටෝල් පපි සින්ඩ්‍රෝම් එකට ෆේස් කරලා ප්‍රශ්න වලට මුහුණ දෙයි කියලා බයට ඒගොල්ලෝ ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි ලෙවල් එකේ නියතමානීව තමයි වැඩ කරන්නේ. මගේ අත්දැකීම මේකයි. මම ආපු කාලේ මට බොස් කෙනෙක් හිටියා හරිම හොඳ මිනිස්සෙක්. තාමත් මගේ හොඳම යාළුවෙක්. දවසක් මම ගොඩාක් විශ්වලාක මගේ ඔෆිස් එකට ඇවිල්ලා මම ළඟ ඇවිල්ලා hey Jan how are you Jan there's a report that we have to send in 2 days do you want to do this කියලා මගෙන් ඇහුවා. මමත් වෙන වැඩ ගොඩක් මෙයා වෙලා හිර වෙලා හිටියේ. මං මගේ බොස් එයා බලලා no I don't want to do it කියලා. මම එකපාරට දැක්කේ එයාගේ මූණ අඳුර වෙලා කළු වෙලා නිකන් ෂොක් වෙනවා. ඊට පස්සේ මගේ මුණ බලලා ඊට පස්සේ ගියා. මොකද කියන්නේ නැතුව ගියා. ඊට පස්සේ කොහොම හරි මම ගිහිල්ලා ඒ මනුස්සයා මේ වැඩේ කළා. කොහොම හරි හදිසි රිපෝට් එක යවලක් තිබුණා. ඉතින් ඒක තමයි කතන්දරේ. නමුත් ඉතින් දැන් අපි ලංකාවේ මගේ තියෙන අත්දැකීම තමයි සාමාන්‍ය බොස් කෙනෙක් අපිට ඔෆිස් එකට එන්න කියලා. කියන්නේ මම ඒක මගේ වැඩක් නා. ඔෆිස් එකට එන්න කියලා. සමහරලාට වාඩි වෙන්න කියලා ගොඩක් වෙලාවට වාඩි වෙන්න කියන්නේ කියලා කියනවා. ඕකේ මට මේ රිපෝට් ජනක මේ රිපෝට් එක මට ඕනේ තව දවස් දෙකකින් අනිවාර්යෙන් මේක මට ලැබෙන්න ඕනේ කියලා ලොකු සද්දයක් දාලා ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. ඉතින් ඒක වෙනස්ම අත්දැකීමක්. ඉතින් මට පස්සේ බලාගෙන යද්දි තේරුණා මේ ඒක මගේ වැඩක්. ඒ කියන්නේ මේ රටේ සාමාන්‍යයෙන් බොස් කෙනෙක් වැඩක් කියන්නේ ඉස්සෙල්ලාම එයා ඉන්න ටේබල් එක ගාවට ගිහිල්ලා hi how are you how was your weekend how is the family හරි මොන හරි එකක් අහලා do you want to do this කියලා තමයි අහන්නේ. එහෙම නැත්නම් දැන් මට ඉතින් මගේ දීපත් දැන් උදේ බොස් කෙනෙක් කාමරයට ගෙනලා මේක කරන්න කියලා කියන එක. ඉතින් මගාට කිව්වොත් ඒ මිනිස්සයා මොන වගේ මිනිස්සෙක්ද කියලා එයාගේ හස්බන්ඩ්ට තියෙනවා ඒ කියන්නේ ඒවියේෂන් කම්පැනියක්. ඒ කියන්නේ කුඩා ප්‍රමාණයේ එයාක්‍රාෆ්ට් 34ක් තියෙනවා. මේ ඒ වගේ ලෙවල් එකක මිනිස්සෙක් තමයි මේ මට ඇවිල්ලා කියන්නේ do you want to do this මගේ ඔෆිස් එකට ඇවිල්ලා how are you කියලා අහලා. ඒතකොට ඔයගොල්ලන්ට තේරෙනවද මේ සමාජෙන් ඉහළ යන්න මිනිස්සු කොච්චර හම්බල් වෙනවද කියලා. අත්දැකීම හරි. දැන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන අය මේක දන්නවා. ඔස්ට්‍රේලියාවේ කියන්නේ ඔයා බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් ගාවට ගියොත් මොකද වෙන්නේ කියලා. ඔයා ගිහලා වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉද්දි ඔයාගේ අපොයින්ට්මන්ට් එක ආවම දොස්තර පුටුවෙන් ඇකිටලා ඔයා ගාවට එනවා. ඇවිල්ලා හොඳට hina වෙලා ඔයාව එක්කරන් යනවා. ගිහිල්ලා ඔයාට වාඩි වෙන්න කියලා තමයි ඔයාගේ වැඩේ අහන්නේ. ඔයා ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට ගියොත් ස්පෙෂලිස්ට්ුත් එහෙමයි. හાર્ට් ස්පෙෂලිස්ට් හරි මොන ස්පෙෂලිස්ට් හරි ඒ මිනිස්සයා ඔයා කාමරෙන් ඇවිල්ලා ඔයාව වේටින් රූම් එකේ එක්කරගෙන ගිහිල්ලා තමයි යන්නේ. අපේ ලංකාවේ කතන්දර ඊට වඩා වෙනස්. සමාජ ඉහළට යන්න මිනිස්සු හම්බල් වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මම කල්පනා කරා. ඒ කියන්නේ හරි මේ සමාජ හරි හොඳයි. ඒක මිනිස්සු එම හම්බල් වෙන එක හොඳයි. නමුත් ඒ හම්බල් වෙන්න එකේ ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ ටෝල් පපිස් සින්ඩ්‍රෝම් කියන එකේ බලපෑම. මොකද ඒගොල්ලෝ අත්දැකීමෙන් දන්නවා.
ඒගොල්ලෝ ඔළුව ඉදිම ගත්තොත් ඒ කියන්නේ මම විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා ඔළුව ඉදිම ගත්තොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ වටේ ඉන්න අනිත් ඒගොල්ලෝගේ සමහරට පවුලේ අය වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට ගහලා කපලා දාලා අර මට්ටමට ගේනවා. ඉතින් සමහර මේට මයිග්‍රේට් වෙච්ච අයට ඔය තත්ත්වය තේරුම් අරගෙන ඇජස් වෙන්න බැරි වෙච්ච වෘත්තිකයොත් මම දැකලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා තමයි ඒගොල්ලෝ කරන්නේ මේ සමාජෙත් එක්ක බ්ලෙන්ඩ් වෙන්න. දැන් මට මේ කිව්වා කියලා ගොඩක් අය මම දන්නවා මට හොද ගැනුම් ටිකක් හම්බ වෙයි. ඒගොල්ලෝ බ්ලෙන්ඩ් වෙන්න ඒගොල්ලෝ කරන්නේ ලංකාවෙම සෙට් එකක් එක්ක සෙට් වෙලා ඒගොල්ලන්ට සර් කියන නෑ නැත්නම් ඒගොල්ලෝ නිකන් උඩ තියාගෙන ඉන්න සෙට් එකකට සෙට් වෙලා ජීවත් වෙනවා. ඉතින් ඒක වැරදි නෑ. දැන් එහෙම කිව්වට ඉතා විශාල පිරිසක් ඉන්නවා මේ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ කියන්නේ තත්ත්වයේ තේරුම් අරගෙන අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් වෙලා වෙනස් වෙලා මේ සමාජයත් එක්ක බ්ලෙන්ඩ් වෙන්න උත්සාහ කරන. හැබැයි මම දැකලා තියෙන දේ තමයි ඒගොල්ලෝ ඒ වෙනස් වෙන්න උත්සාහ කරන්නේ බාහිරව. ඇතුළතින් මේ දේවල් තේරුම් අරගෙන ඇඩ්ජස්ට් වෙන්න try කරනවා දැකලා නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් සමහර බාහිර මේ ඇඳුම් පැළඳුම් වලින් ඒ වගේ දේවල් වලින් ඒගොල්ලෝ වෙනස් වෙන්න try කරනවා. හැබැයි ලොකු උත්සාහයක් අපි ගන්න අවශ්‍යයි. අපිට පේන යථාර්ථය මතු පිටින් පේන යථාර්ථයට වඩා යටින් තියෙන යථාර්ථය අවබෝධ කරගන්න තේරුම් ගන්න අත්‍යවශ්‍යයි. සමහරවිට මේක අහන මේ ඇකඩමික්ස්ලා ඉන්නවනම් ඒගොල්ලොන්ට ගේ දැනගැනීම පිණිස මම කියන්න කැමති ඔස්ට්‍රේලියාවේ University of Melbourne ඒගොල්ලෝ මේ ගැන රිසර්ච් පේපර් එකක් කරලා තිනවා. ඒගොල්ලෝ ෆුල් බ්ලෝන් රිසර්ච් එකක් කරන්න ප්ලෑන් කරනවා. මම මේකේ ලින්ක් එක පල්ලෙහාට දාන්නම්. දෙවනි රිසර්ච් එකක් තියෙනවා. ඒක තමයි ඉන්ටර්නැෂනල් රිසර්ච් එකක් The Tallest Poppy කියලා. මම ඒක පල්ලෙන් ලින්ක් එක දාන්නම්. කවුරුහරි සමහර වෙලාවට කියන්න පුළුවන් මේ අකා මේ කියන්නේ මේ දැන් ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ 100% මේ ඔසී වෙන්න කියලානේ කියලා. වරද තැනෙන් අල්ලගෙන තියෙනවා. එහෙම කතාවක් මේ කියන්නේ. මෙහි තියෙන ප්‍රධානම සංස්කෘතික දේ තමයි don't think you are better than us කියන එක. ඒක ඉතා ප්‍රබලව සයිලන්ට් මේ ඔස්ට්‍රේලියානු සමාජයෙන් ඔයගොල්ලන්ට මේ පණිවිඩය ලබා දෙනවා. ඔය මේන්ස්ට්‍රීම් කල්චර් එක ඉතාමත් සරලයි. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට කිව්වොත් ඒගොල්ලෝ අහන්නවත් කැමති නෑ ඔයගොල්ලන්ට ලංකාවේ සර්වන්ට් ලයිටියා ඔයගොල්ලන්ට වතු තිබ්බා ඒ මිනිස්සු ඒවා ඔයගොල්ලෝ සමහර මම දැකලා තියෙනවා. සමහර අපේ අල්ලපු රටේ කට්ටිය විශේෂයෙන් ඒගොල්ලෝ ඒවම කතා කරනවා. ඒගොල්ලෝ මොන වගේ මේගොල්ලන්ට වඩා ලොකු තැනකද හිටියේ කියලා. නමුත් ඒගොල්ලෝ ඒවා අහන්නවත් කැමති නෑ. හොඳකට හෝ නරකකට සමහර අවාසනාවට වාසනාවකට වෙන්න පුළුවන්. අපේ ලංකාවේ ඉන්න මයිග්‍රන්ට්ස්ලාගේ ඉතා සුළු පිරිසකට විතරයි මේ මේන්ස්ට්‍රීම් කල්චර් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙලා ඒගොල්ලෝගේ පාර්ට් එකක් වෙලා ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම දකින විදිහට එක හේතුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ ටෝල්ස් පොපි සින්ඩ්‍රෝම් එක පිළිබඳ අවබෝධයක් තිබෙන්නේ නැති එක. ඒකට සංවේදී වෙලා වැඩ කරන්න බැරි වෙච්ච එකත් එක හේතුවක් වෙන්න පුළුවන්. අපි ඔසී වෙන්න try කරොත් මොකද වෙන්නේ? immediately ඔයාගේ confidence කියන එක නැති වෙනවා. ඔයා හැම වෙලේම හිතන්නේ මම ඔසී වෙන්න ඕන, මම මදි, මම මෙතෙන්ට මදි, මම මෙතෙන්ට මදි. මම එහෙම පිරිසකුත් දැකලා තියෙනවා. හරිම බෑක්වර්ඩ්. මොකද ඒ confidence එක නැහැ. මොකද ඔසී වෙන්න try කරනවා confidence එක නැහැ. ඔයාලට කියන්න ලී ක්වාන් යූ කියපු කතාවක් මම හොයාගන්න පුළුවන් වුණොත් ඒ ස්පීච් එක දාන්නම්. ඒ ස්පීච් එක මට හරියටම වැදුනා. මම ගොඩාක් මම දන්න ලංකාවෙන් ආපු ස්ටුඩන්ට්ස්ලාට ඒක ෆෝවර්ඩ් කරා. ඒගොල්ලන්ගේ confidence build කරන්න. එයා කියලා තියෙනවා. එයා ලී ක්වාන් යූ ඔයගොල්ලෝ දන්නවා කවුද කියන්නේ කියලා. සිංගප්පූරුව ගොඩනගපු මිනිසා. එයා ඉගෙන ගත්ත ඉංගලන්තේ. එයාගේ ස්පීච් එකේ even if I live for another 100 years in a Western country, I will never be a white man. And if I try to be one,
I will lose my identity and self-confidence. So it is very important. අපේ identity එකයි self-confidence එකයි තියාගෙන කොහොමද මේ සමාජයේ part එකක් වෙන්නේ කියලා. blend වෙනවා කියන්නේ අපි මේ ඔස්ට්‍රේලියානු සමාජය අනුකරණය කරනවා කියන එක නෙමෙයි. blend වෙනවා කියන්නේ අපි මේ සමාජයේ තියෙන සියුම් මේ tall poppy syndrome වගේ තව ගොඩක් කාරණා තියෙනවා. අපිව තේරුම් අරගෙන අපි ඒගොල්ලොත් එක්ක ඉද්දී ඔවුන්ට අපි නිසා අපහසුතාවයක්. එහෙම නැත්නම් අර අන්ීසි ගතියක් දැනෙන්නේ නැත්නම් ඔටෝමැටිකලි මොකද වෙන්නේ? අපි ඒ සමාජයේ කොටස බවට පත් වෙනවා. ඔවුන් නැවත අපිත් එක්ක ඉන්න කැමති වෙනවා. නැත්නම් අපි ඔවුන්ව ඉම්ප්‍රෙස් කරන්න try කරන එකවත් එහෙම නැත්නම් වෙනම අපි ජීවත් වෙන්න try කරන එකවත් නෙමෙයි. එහෙම නැත්නම් බාහිර ස්වරූපය වෙනස් කරගෙන උන් වගේ ඉන්න try කරන එකවත් නෙමෙයි. මම හිතන්නේ අපි මේ සමාජෙත් එක්ක blend වෙනවා කියන්නේ. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න බාහිරින් ඔසී වෙන්න try කරනවාද? එහෙම නැත්නම් අපි අපේ ශ්‍රී ලාංකිකකම රැකගෙන confidence තියාගෙන මේ සමාජෙත් එක්ක blend වෙනවාද කියලා. අපි ආගේ වීඩියෝ එකෙන් ආපහු හම්බෙමු. අපි ගිහින් එන්නම්.